ඔයා මේ වීඩියෝ එක ටැප් කරා කියන්නේ අනිවාර්යයෙන්ම Figma ගැන මොනවා හරි දෙයක් මීට කලින් අහලා ඇති. Figma කියලා කියන්නේ UI UX designers-ලාට වෙබ් ඩිසයින් ඒත් එක්ක මොබයිල් ඇප් ඩිසයින් මේ වගේ දේවල් වලට ඩිසයිනින් වලට පාවිච්චි කරන ප්‍රධානම software එකක්. අපිට මේක වෙබ් tool එකක් කියලා කියන්න පුළුවන්. මේක ඔයාලට ඕන නම් browser එක ඇතුලේ මේ විදිහට run කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට මේක software එකක් විදිහට ඔයාලගේ PC එකේ install කරලා use කරන්නත් පුළුවන්. හරි මම එහෙනම් මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද මේ Figma use කරන්නේ ඒත් එක්කම මේ Figma download කරගන්න විදිය Figma use කරද්දී තියෙන හොඳ habits ඒවයි ගොඩක් දේවල් ඔයා Figma වලට බිහිම කෙනෙක් වුණා ඒත් එක්ක Figma වල advance වල යන කෙනෙක් වුණා ඔයාලට මොනවා හරි දෙයක් මේකෙන් දැනගන්න පුළුවන්. මම Figma ගැන වීඩියෝ සීරීස් එකක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නා. ඒකේ පළවෙනි ටියුටෝරියල් එක තමයි මේක. මම මේ ටියුටෝරියල් එකේදී ඔයාලට මේ Figma download කරගන්න විදිය ඒත් එක්ක මේ Figma වල තියෙන ප්‍රධානම tools ඒ කියන්නේ Figma interface එක open කරාට පස්සේ තියෙන tools ටික ඒ දේවල් ගැන කියලා දෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. එහෙනම් අපි අපේ පළවෙනි Figma ටියුටෝරියල් එක පටන් ගමු. මේ ටියුටෝරියල් එක මම හදලා තියෙන්නේ beginner කෙනෙක්ට ගැලපෙන විදිහට. ඒත් එක්කම ඔයා advance කෙනෙක් වුණත් ඔයාලට දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. හරි. අපි එහෙනම් මුලින්ම බලමු කොහොමද Figma කියන software එක use කරන්න කියලා. ඔයාලට මේක online tool එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම මේක ඔයාලට install කරලා පාවිච්චි කරන්න පුළුවන්. මම නම් recommend කරන්නේ මේ tool එක install කරලා පාවිච්චි කරන්න කියලා. Figma කියලා ඔයා මුලින්ම search කරන්න. search කරලා පස්සේ figma.com කියලා site එකක් එයි. ඒ site එක ඇතුළට ඔයා යන්න. ඊට පස්සේ ඒක products කියලා section එකක් තියෙනවා. ඒකේ downloads වලට යන්න. ඔයාලට තියෙන Mac OS එක ගන්න මේ පළවෙනි link එකෙන් ගිහලා download කරන්න. Windows නම් දෙවෙනි link එකෙන් ගිහිල්ලා Windows exe එක download කරගන්න. මේක මම දැනටම install කරලා තියෙන්නේ. ඔයාලට easy setup එකකින් මේක install කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු අපේ Figma software එකට. මෙන්න තියෙන අපේ Figma software එක. මේක මම remove කරගන්නවා. හරි. මේ තියෙන්නේ අපිට හම් වෙන පළවෙනි interface එක. මම මෙතන මගේ project කීපයක් පෙන්වන්න හින්දා slides කියන filter එක දාගෙන තියෙන්නේ. එතකොට slides විතරයි පෙන්වන්නේ. හරි. එතකොට මෙන්න මේ තියෙන්නේ ඔයාගේ profile එක. ඔයාලට මේක උඩ click කරලා ඔයාගේ profile එක open කරලා බලුවා හැකි. ඊට පස්සේ මෙතන යට තියෙනවා draft. මේ draft වල තමයි අපි අලුතෙන් හදන ඕනෙම file එකක් save වෙන්නේ. ඒත් එක්ක all projects මේක අපි collaborative projects වල වගේ use කරද්දී ඕනේ වෙයි. ඊට පස්සේ තියෙනවා trash එක, ඊට පස්සේ admin ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒත් එක්ක දකුණු පැත්තේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් plus design කියලා. මෙතනින් ඔයාලට අලුත් design canvas එකක් හදාගත්ත හැකි. ඒත් එක්ක figure slides මේ දේවල් ගැන මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. මුලින්ම දැනගන්න ඕනේ අලුත් design file එකක් හදාගන්න විදිහ. හරි. එහෙනම් මම මේ තියෙන design කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන මම පැත්තෙන් අලුත් ෆයිල් එකක් හැදුනා. ඒකේ නම untitled විදිහට තමයි ඇවිත් තියෙන්නේ. මේක අපි rename කරනවා. හරි. මම tutorial 1 කියලා මේක සේව් කරගත්තා. එතකොට ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් නම ඒත් එක්ක ඊට යටින් මේක සේව් වෙලා තියෙන draft එකක් විදිහට. ඊට යටින් file කියලා තියෙනවා. ඊට දකුණු පැත්තේ assets කියලා තියෙනවා. ඔයාලට මේ assets කියන එකෙන් අලුතින් libraries set කරගන්න පුළුවන්. ඒත් එක්ක ඔයා අලුතින් Figma වල components වගේ දේවල් හැදුවොත් මම ඔයාලට ඉස්සරහදී කියලා දෙනවා කොහොමද මේ components හදාගන්නේ කියලා. මේ වගේ දේවල් මේ assets වලට save කරගන්න පුළුවන්. හරි. ඉතින් file කියලා තියෙන tab එක බලමු. මෙතන ඔයාලට වම් පැත්තේ pages පෙන්නනවා. අපිට මේ plus කියන එක click කරලා මෙතනින් අලුත් page එකක් හදාගන්න පුළුවන්. ඒත් එක්ක page එකට name එකක් දෙන්න පුළුවන්. design කියලා හිතමුකෝ. මේ වගේ name එකක් දෙන්න පුළුවන්. අපිට මේ design කියන file එක උඩ, ඒ කියන්නේ page එක උඩ right click කරලා මෙන්න මේ page එක delete කරගන්න පුළුවන්, rename කරගන්න, මේ වගේ දේවල් ගොඩක් කරගන්න පුළුවන්. අපි දැන් එක page එකක් විතරක් තියාගමු. ඊට page එක මේ page කියන කොටසට යටින් layers කියලා තව කොටසක් තියෙනවා. මේකෙදි අපි design එකේ හදන හැම layer එකක්ම පෙන්නනවා. මේක අපි හිතමු Photoshop, Illustrator ඒ වගේ software use කරපු කෙනෙක්ට නම් ටිකක් හොරු පුරුදු වෙයි. හරි. එතකොට අපි අපේ දකුණු පැත්ත බැලුවොත් දකුණු පැත්තේ මෙතන පෙන්නනවා අපේ මේ project එකේ, ඒ කියන්නේ අපේ මේ canvas එකේ active වෙලා ඉන්න
කට්ටිය. මෙතන දැන් ඉස්සකුරක් විතරක් පෙන්වන්නේ මම විතරක් මේක ඉන්නේ හින්දා. ඊට එහා පැත්තෙන් ප්‍රසන්ට් කියලා බටන් එකක් තියෙනවා. මේක ඕන වෙන්නේ අපි මේ Figma use කරලා ප්‍රොටෝටයිප් එකක් වගේ හැදුවොත් ඒක රන් කරගන්න. ඊට පස්සේ share බටන් එක තියෙනවා. මේ share බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට මේ copy link කියන තවත් clickable බටන් එකක් කියලා කියමුකෝ. මේ බටන් එක උඩ ක්ලික් කරාම මේ link එක copy වෙනවා. අපි මේක ඕන කෙනෙක්ට share කරොත් එයාට anyone can view කියන ස්ටේට්මන්ට් එක යටතේ ඇක්සස් කරන්න පුළුවන්. හරි. ඒත් එක්ක තවත් දේවල් ගොඩක් තියෙනවා. අපි ඉස්සරහට මේ දේවල් ගැන කතා කරමු. ඊට පස්සේ අපිට පුළුවන් page එකේ color එක මාරු කරගන්න. මම දැන් dark mode page එකක් use කරන්නේ. අපිට මේක white mode කරගන්න පුළුවන්. මම මේක තිබ්බ විදිහටම dark mode එකේ තියාගන්නවා. මොකද මගේ S2කටත් ලේසි. ඔයාගේ S2කටත් ලේසි. හරි. ඊට පස්සේ ඊට අඩින් තියෙන variables මේවත් ඉස්සරහට ඕන වෙයි. මං කියලා දෙන්නම් ඉස්සරහට. ඊට අඩින් තියෙනවා styles. මේ දේවල් ඉස්සරහට ඔයා ලොකු ඩිසයින් ෆයිල් එකක් හදද්දි ඕන වෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු මේකේ යට වම් පැත්තේ තියෙන tool bar එක දිහා. හරි. මේකේ තියෙන වම් පැත්තේ move tool එක. ඒත් එක්කම hand tool එක තියෙනවා. scale tool එක තියෙනවා. ඊට එහා පැත්තෙන් අපිට තියෙන frames. අපිට මේක ක්ලික් කරන්න නැතුව ඕන්න F කියන බටන් එක ක්ලික් කරලා ෂෝට්කට් එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට ඔයාලට මෙතන දකුණු පැත්තේ පෙන්නනවා සාමාන්‍යයෙන් ඔයාලට යූස් කරන්න පුළුවන් නිතරම පාවිච්චි වෙන frames. ෆෝන් වලට මේත් එක්කම tablets, desktops මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට මේ වගේ එකක් ක්ලික් කරොත් මේ වගේ frame එකක් උඩ ක්ලික් කරොත් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාගේ තියෙන frame එක. හරි. එතකොට frame එක add වෙලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙනවා එතනම section. ඔයා මේ වගේ frame ගොඩක් හදනවා නම් ඒ කියන්නේ මේ වගේ frame 3-4ක් හදනවා. හැදුවට පස්සේ ඔයා client කෙනෙක්ට හරි වෙන කෙනෙක්ට හරි පෙන්නද්දි මේ frames එකිනෙකට වෙන් කරලා පෙන්වන්න පුළුවන්. ඒකට අපි මෙන්න මේ sections කියන tool එක use කරනවා. මට මේකෙදි පුළුවන් මේ ක්ලික් කරපු ෆ්‍රේම් එක ඕල්ට් එකත් එක්ක ක්ලික් කරන් මෙහෙම ඩ්‍රැග් කරොත් අලුත් ෆයිල් එකක් හදාගන්න. මම මේකෙදි කරේ ඕල්ට් එක ක්ලික් කරා ඒත් එක්කම ඩ්‍රැග් කරා. එච්චරයි. නැත්තම් ඔයාලට පුළුවන් මේ ෆයිල් කෙලින්ම delete කියන බටන් එකෙන් delete කරන්නත් මේ ෆයිල්ස් නෙමෙයි අත් වශයෙන් මේ frames ඒත් එක්කම control D කියලා duplicate කරගන්න. මම තව පාරක් control D එකබොත් තව එකක් duplicate වෙනවා. හරි. එතකොට මෙන්න මේ තියෙන frame වලට යටින් තියෙන section කියන tool එකෙන් අපිට පුළුවන් මේ ඔක්කොම තනි section එකකට හදාගන්න. මේ වගේ section උත් ඕන ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. හරි. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. ඔයා දකින්න නැති මම මේක zoom out කරනවා. ඒ කියන්නේ මම මේ canvas එක zoom out කරනවා. මේක zoom out කරන්න ඔයාලට පුළුවන් control කියන බටන් එක click කරගෙන mouse wheel එක උඩට පාතට scroll කරන්න. හරි. එතකොට අපේ canvas එක මේ විදිහට zoom in zoom out වෙනවා. ඒත් එක්කම shift එක use කරොත් ඔයාලට මේක horizontally scroll කරගන්න පුළුවන්. හරි. එතකොට ගොඩක් වෙලාවට ඔයාලට shift එකත් control එකත් අතර අත තියාගත්තොත් අපේ designing වැඩේ ගොඩක් වෙලාවට ලේසි වෙනවා. අපි මේක ආපහු පාරක් section එකම click කරලා delete කරලා දාමු. මොකද අපිට මේක දැනට ඕනේ වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා slice. මේ slice කියන එකත් මම ඔයාලට පස්සේ කියලා දෙන්න. ඇත්තටම ගොඩක් වෙලාවට අපිට use වෙන දෙයක් නෙමෙයි. අපි frame එකක් වගේ දෙයක් හැදුවොත් අපිට මේ slice කියන එකෙන් ඒ කොටස් වල කඩාගෙන export කරගන්න පුළුවන්. ඒත් එක ඊට එහා පැත්තෙන් තියෙනවා අපේ shape tools. මෙතන තියෙනවා rectangle tool එක, line tool එක, arrows, ellipse, ඊට පස්සේ polygon එක, star, ඊට පස්සේ image හෝ වීඩියෝ එකක් ඇඩ් කරන්නත් පුළුවන්. ඊට එහා පැත්තෙන් තියෙන pen tool එක. අපි එක්ක මේ shapes ගැන මුලින් කතා කරලෙමු. මට R අකුර type කරලා මෙන්න මේ rectangle tool එක set කරන්න පුළුවන්. නැත්නම් click කරත් ඇති. මම මෙතන ඉඳලා R අකුර ඔබනවා. ඊට පස්සේ shift එකත් එක්ක මම ඔබාගෙන ඊට පස්සේ shift එක click කරගෙන මම මේක drag කරොත් එහෙම මේක සමචතුරස්‍ර විදිහට ගානට ලොකු වෙනවා. හරි. ඒකත් පොඩි ටිප් එකක්.
මේක මම නිකම්ම ආරබලා ඇද්දොත් එහෙම අපිට ඕන විදිහට කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන්. මේක නම් ලොකු දේවල් නෑ. අපි මේ වගේ ෂේප් එකක් ක්ලික් කරලා දකුණු පැත්තේ තියෙන මෙන්න මේ වැඩ ටිකෙන් ලොකු වෙනස්කම් කරගන්න පුළුවන්. ඒ ගැන අපි කතා කරමු. මේකේ තියෙන විශේෂ දෙයක් තමයි මේ රෙක්ටැන්ගල් එකක් යන්නට පස්සේ ඒකේ රේඩියස් එක අපිට මෙතනින් අඩු වැඩි කරගන්න පුළුවන්. හරි. මේකත් අපි ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ අපිට තියෙනවා ලයින් ටූල් එක. මේ ලයින් ටූල් එක අපිට එක තැනක් ක්ලික් කරලා මෙහෙම ඩ්‍රැග් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඉරක් ඇඳෙනවා. මේක ආපහු අතෑරියොත් එහෙම ක්ලික් කරන් ඊට පස්සේ මෙන්න මේ ඉර සාමාන්‍යයෙන් මේ විදිහට ඇඳෙනවා. escape කියන බටන් එකෙන් ඔයාලට මේ ඉර හරියටම බලා ගන්න පුළුවන්. අපෝ මේ ක්ලික් කරොත් සිලෙක්ට් වෙනවා. මම මේක දැන් ඩිලීට් කරලා දානවා. මොකද අපි මේ ඉරක් අඳිද්දි ඔයාලට හරි කෙලින් මේ ඉර අඳින්න ඕන නම් මේ ඉර ඇඳලා ඔයාලට shift එක බලන්න පුළුවන්. shift එකේදී ඔයාලට පේනවා ඇති මේ ඉර තනි කෙලින් ඇඳුණා. ඔයාලට මේක අංශක 45න් 45ට මෙන්න මේ විදිහට rotate කරගන්නත් පුළුවන්. ඒක තමයි මේකේ මට කියන්න තියෙන විශේෂ දේ. ඔයාලට මේ වගේ rectangle එකක් වුණා අංශක 45න් 45ට rotate කරගන්න පුළුවන්. shift එකත් එක්ක drag කරොත් හරි. මෙතන තියෙනවා අපි ඇඳගත්ත line එක. මේ line එකේ පොඩි පොඩි දේවල් තියෙනවා. දකුණු පැත්තේ positioning. මේකත් ලොකු දෙයක් නෙමෙයි. මේ තියෙන්නේ අපේ canvas එකේ කොතනද මෙන්න මේ ඉර තියෙන්නේ කියලා. ඊට යට තියෙනවා layout කියලා එක. ඒකේ තියෙන width එක මෙච්චරයි, height එක 0. මොකද අපි මේ ඉරකට line එකට height එකක් නැත. හරි. ඒක තමයි කියන්න තියෙන ලේසිම ක්‍රමය. අපිට පුළුවන් මෙන්න මේ stroke එක වැඩි කරගන්න. එතකොට අපේ line එක පේන ප්‍රමාණය වැඩි වෙනවා. ඒත් එක්කම අපිට පුළුවන් මෙන්න මේ line එකේ stroke එක center ද inside ද outside ද කියලා select කරන්න. ඒකෙන් ලොකුම දෙයක් වෙන්නේ නැහැ. ඊට එහා පැත්තේ තියෙනවා මෙන්න මේ button එක. මෙන්න මේ button එකෙන් අපිට පුළුවන් මේ stroke එක dash විදියට ඒත් එක්ක solid විදියට තියාගන්න. මම මේක solid විදියටම දැන් තියාගන්න. ඒත් එක්ක පුංචි පුංචි advanced දේවලුත් තියෙනවා. ඒ වගේ නම් අපි කතා කරමු ඉස්සරහට. දැනට මේ ටික ඇති. හරි. ඊට යටින් තියෙනවා මෙන්න මේ edge දෙක. වම් පැත්තයි දකුණු පැත්තයි අපිට මේ edge round කරලා තියාගන්න පුළුවන්. ඒත් එක්ක ඔයාලට arrow එකක් වගේ use කරන්න ඕන නම් මෙන්න මේ තියෙන tools උඩ click කරොත් මේ විදිහට හැදෙනවා. ඔයාලට වම් පැත්තට එකක් සහ දකුණු පැත්තට එකක් මේ විදිහට use කරන්න පුළුවන්. හරි. අපිට මේක දැනට නවත්තන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා කෙලින්ම arrow කියන tool එක. මේකත් ලොකුවට පාවිච්චි කරන්නේ line tool එක තියෙද්දි ආය arrow tool එක ලොකුවට ඕන වෙන්නේ නැහැ. arrow tool එකනොත් මේ වගේම දේවල් තමයි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ellipse එක. මේකෙන් අපිට පුළුවන් රවුමක් අඳින්න. ඔයා shift එකත් එක්ක මේක ඇඳලා සමමිතිකව ඇඳෙනවා. හරි. මම හිතනවා ඔයාලට මම පෙන්න බව පේන්නේ නැති කියලා. මෙන්න මෙතන තමයි ඔක්කොම තියෙන්නේ. හරි. මේ ටූල් එකේදී මට පුළුවන් මෙන්න මේ ඩොට් එකෙන් යන්නේ උඩට ඇදලා මේක කොටසක් අයින් කරන්න. ඔයාලට pie chart එකක් වගේ දෙයක් use කරන්න අඳින්න වගේ වුණා. මෙන්න මේ වගේ වෙනස් කරලා එක උඩ එක තියලා කලර්ස් වෙනස් කරලා මේ විදිහට හදාගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මේ දකුණු පැත්තේ තියෙන එකෙන් අපිට පුළුවන් මේක rotate කරගන්න. starting point එක rotate කරගන්න. ඒත් එක්කම මෙන්න මේ ratio කියන එකෙන් අපිට මේකේ මැද්ද හිස් වෙන්න උනත් හදාගන්න පුළුවන්. අපිට ඒ වගේ ඩිසයින් එකක් ඕනේ වුණොත් මේ විදිහට හදලා මෙතනින් swipe කරලා ආය 100% දෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අපිට තියෙනවා polygon එක. ඒකත් මම හැම වෙලේම shift එකත් එක්ක තමයි වැඩ කරන්නේ. එතකොට මේක සමමිතිකව හැදෙනවා. මට පුළුවන් මෙන්න මෙතන count එකෙන් මගේ මේ ත්‍රිකෝණේ මෙන්න මේ විදිහට මුළු ගාන වැඩි කරන්න. හරි. අපි එහෙම කියමුකෝ මුළු ගාන වැඩි කරන්න. තව
මේක තියෙන ලොකුම දේ මේකෙත් පුළුවන් රේඩියස් එක අඩු වැඩි කරලා අපිට කැමති විදිහකට හදාගන්න. ඊට පස්සේ අපිට තියෙනවා ස්ටාර් කියන ටූල් එක. ස්ටාර් කියන ටූල් එකෙත් ඔය වගේම වැඩ ටිකක් තියෙනවා. මෙතනින් අපිට පුළුවන් ස්ටාර් එකේ මෙන්න මේ ෆුල් වල කවුන්ට් එක වැඩි කරගන්න. ඒත් එක්ක මේකෙත් රේෂියෝ එක අඩු වැඩි කරගන්න. ඒත් එක්ක රේඩියස් එක අඩු වැඩි කරගන්න. ඊට හැබැත්තේ images and videos මේකෙත් ඉතින් ඇඩ් කරගන්න පුළුවන් අපි කැමති ඉමේජ් එකක්. හරි. ඊට හැබැත්තේ තියෙනවා pen tool එක. pen tool එකෙන් පුළුවන් අපිට කැමති දෙයක් ඇඳ ගන්න. හරි. ඒක ගැන මම දැනට ලොකෝට කියලා දෙන්න යන්නේ. ඔයා මොනවා හරි අඳිනවා නම් ගොඩක් වෙලාවට ඉමේජ් එකක් හරි මොකක් හරි දෙයක් ගෙනල්ලා ඒක උඩ මේ pen tool එකකින් ඉඳලා ලස්සනට ඒ වැඩේ කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ pencil tool එක අපි වැඩි යූස් කරන්නේ නැති දෙයක්. මම මේ pencil tool එක නම් යූස් කරන්නේ සාමාන්‍යයෙන් අපේ කවුරු හරි ඉන්නවා කියමුකෝ ෆයිල් එක දෙතුන් දෙනෙක් වැඩ කරනවා. ඒ කෙනෙක්ට quickly මොනවා හරි දෙයක් explain කරන්න ඕන වුණොත් මම මෙන්න මේ pencil tool එක අරගෙන ඇඳලා එයාට කියනවා මෙන්න මේ වගේ layout එකක් තමයි මට ඕනේ කියලා. හරි. මේකත් normally අපි සාමාන්‍යයෙන් අනික් tools use කරන විදිහටම use කරන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා ටෙක්ස්ට්. මේක පොඩ්ඩක් නෙවෙයි මේක ලොකු දෙයක්. මට මේක T අකුර බලත් කෙලින්ම ඇක්ටිවේට් කරගන්න පුළුවන්. T. හරි. ටෙක්ස්ට් එක අපි ටයිප් කරමු. OGTV කියලා ටයිප් කරගමුකෝ. මට මේක zoom in zoom out කරගන්න පුළුවන්. මම මේකේ font size එක මෙතන අපේ ටෙක්ස්ට් එක select කරලා දකුණු පැත්තේ typography වලින් වැඩි කරගන්න. ගන්න වැඩි කරගමුකෝ. එතන අපිට තියෙනවා අලුත් section එකක් ඇවිල්ලා typography කියලා. එතන තියෙනවා අපේ fonts. ඒත් එක්කම අපේ තව italic කරගන්න ඕන නම් ඒත් එක්කම font sizes ඒත් එක්ක line height ඊට පස්සේ letter spacing ඒ වගේ ගොඩක් දේවල්. එතනත් advanced features තව ටිකක් තියෙනවා. මේවත් අපි UI එකක් හදද්දී ඉස්සරහට කතා කරමු. ඊට හැබැයි තියෙන comments මට C අකුර බල comment එකක් add කරන්න පුළුවන්. change this මේ වගේ අපි type කරලා enter ගහම මේක apply වෙනවා. මේ comment එකට අපිට ආපහු edit කරන්න comment එකක් ආපහු edit කරන්න පුළුවන්, resolve කරන්න පුළුවන්, ඒත් එක්කම delete කරන්න පුළුවන්. මේක reply එකක් add කරන්න පුළුවන්. ඒ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඊටත් දැනුවත්ව ඉන්න. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන annotations y අකුරෙන් annotation එකක් add කරන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි බීතමුක frame එකක් ගන්න කියන OGTV කියන එක උනේ මේක පේන්නේ අපි color එක වෙනස් කරගමු. මේක යන්දා. හරි. අද ඕනේ මෙන්න මේ frame එකේ attributes ටික හරියට කියන්න. මේක බලන කෙනෙක්ට කියන්න. මට එතකොට y කියන key එක press කරලා click කරලා මේකට add කරන්න පුළුවන්. මේකේ තියෙන properties height width fill ඒත් එක්ක මෙතනින් අපිට annotation එකක් add කරන්න පුළුවන්. මේ වගේ මට මේක delete කරන්න ඕන double click කරලා මෙතනින් dot තුන delete මේ විදිහට delete කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ තියෙන actions මෙතන තියෙනවා පොඩි දේවල් අපි use කරන plugins ඒ වගේම assets මේ වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා. අපි ඉස්සරහට plugins ගැන කතා කරමු. එතකම් මම හිතනවා ඔයාලට මම කියපු දේවල් තේරෙන්නේ නැති කියලා. සම්පූර්ණයෙන්ම අපේ Figma UI එකේ තියෙන basic දේවල් අපි අද කතා කරා. ඔයාලට මේ විදිහට click කරගෙන drag කරලා මේ තියෙන දේවල් delete කරන්නත් පුළුවන්. හරි. මම හිතනවා මම කියපු දේවල් ගොඩක් දේවල් ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඊළඟ වීඩියෝ එකෙන් මම frames සහ layout options ගැන ඔක්කොම දේවල් කියලා දෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.